හායි කොහොමද ඔයාලට? ඔන්න මේ අපි කට්ටියම එක්ක කින්ඩර්ගාටන් එකට යනවා තමයි මේ දකින්නේ. දැන් වෙලාව නම් 7:00ට විතර ඇති උදේ මේ දුව කින්ඩර්ගාටන් එකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගන්න හදන්නේ යාගේ. ඊට පස්සේ ඒ දෙන්නව ක්ලාස් වලට දාලා මම ආපහු ගෙදර යන ගමන් තමයි මේ. මායි චූටියයි විතරයි දැන් ඉතර යන්නේ. මෙතන ගෙදර යන්න කලින් මම යනවා මෙතන තියෙන ගෙදර ළඟම තියෙන සුපර් මාකට් එකට බඩු ටිකක් තියෙනවා ගන්න. කිරි එහෙම ඉවර වෙලා මොකද මට උදේට බොන්නවත් කිරි නැහැ. ඉතින් එතනිනුත් බඩු ටික අරගෙන ඔන්න මම ගෙදර ආවා. මෙන්න මේ බඩු ටික තමයි ගත්තේ, ගොඩක් ගත්තේ නැහැ. මොකද අද මම ප්ලෑන් කරගෙන ඉන්නවා දවස් කීපයකට හරියන්න දවල් කෑම හදන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙනුත් දකීවි ඉදිරියේදී මම කොහොමද දවස් 3කට හරියන්න කෑම හදන්නේ දවල්ට මට විතරක්. මට විතරක් කියලා කිව්වේ හස්බන්ඩ් දවල් දවසේ නැහැ. පොඩි දෙන්නා කින්ඩර්ගාටන් එකෙන් දවල්ට කෑම කන්නේ. ඒ නිසා ඉතින් ඔයාලා බලයි මේ ටිකෙන් මොනවද හදන්න පුළුවන් කියලා. ඉතින් ගෙදරත් තියෙනවා ගෙනාපු එළවලු. තව මදි පාඩුවට තමයි මම මේ ටික ගත්තේ. හස්බන්ඩ් නම් ඉතින් එච්චර කැමති නැහැ. දවස් කීපයක් එකම දේ කන්න පුළුවන්ද කියලා අහනවා. මට නම් ඉතින් එහෙම ගාණක් නැහැ. ඒ නිසා මම හදනවා මට විතරක් ඉස්සර වෙලා. ඊට පස්සේදී මම බලනවා කොහොමද ඉදිරියේදී කරන්න කියලා. මෙහෙත් පෙට්‍රල් වල මිල නම් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි බඩු වල මිල නම් එහෙම වැඩිවීමක් වෙලා නැහැ. මේ මැද පෙරදිග යුද්ධය නිසා කියලා එහෙම මේ වැඩිවීමක් වෙලා නැහැ. සාමාන්‍ය විදිහට තියෙනවා. නමුත් ඉතින් පෙට්‍රල් වල මිල වැඩි වෙනවා කියන්නේ බඩු වලත් මිල ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන්. මොනවා වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. මේ තියෙන්නේ වේලපු පොල්. ස්ක්‍රැප් කොකනට් කියලා කියන්නේ. මේවා ඉතින් තමයි පාවිච්චි කරන්නේ. මේකට උණු වතුර ටිකක් දාලා, ගොඩාක් දාන්නේ නැහැ, චුට්ටක් දාලා ටික වෙලාවක් තිබ්බම පොල් වගේ හැදෙනවා. ඔන්න මුලින්ම මම පෙන්නන්නේ මේ කුයිනෝවා. ඒ කියන්නේ ධාන්‍ය වර්ගයක්. මෙහි නිතරම වගේ මම ගෙදර ගෙනල්ලා හදනවා. මේකෙන් සැලඩ් හදනවා, උයනවා. ඉතින් මුලින්ම මේක මම දාගන්නවා මේ වගේ භාජනයකට. අතන කිලෝ එකේ පැකට් එකක් තිබ්බ නිසා මම ග්‍රෑම් 300ක් විතර ගත්තා. හරියටම ඉතින් මැන්නේ නැහැ. මගේ හිතේ මිම්මට මම ගත්තා. ඊට පස්සේ හොඳට හොදලා මේක පරිස්සමෙන් හොදන්න ඕනකොට මේ චූටි මේ ඇටේ හොදලා මේ තිබ්බා ලිපේ තැම්බෙන්න. ඔන්න ඊට පස්සේ මම මේ හදන්නේ ගෝව ගෙඩිය අරගෙන ඕන නැති කොළ ටික එහෙම අයින් කරලා සෝද ගන්න හදන්නේ. මට ගෙඩියම අවශ්‍ය නැහැ. මේ කොළ ටිකක් විතරයි ඕනේ. ඒ වුණාට මේ ටික හොදන්න ඕනේ හොඳට. මේවට දන්නවනේ තෙල් ගහලා හොඳට හැදිච්ච ඒවානේ. ඉතින් ලීක්සුත් එහෙමයි. ඒ දෙකම හොඳට හොදනවා. මම එළවලු හොදන්න සාමාන්‍ය පාවිච්චි කරන්නේ බේකින් සෝඩා. විනාඩි 30ක් විතර මම බේකින් සෝඩා දාලා තියලා තියෙනවා. ඊට පස්සේ මම ටර්කි කරි එකක් හදාගන්න යන්නේ. සාමාන්‍යයෙන් අහන්නේ අපි චිකන්නේ. මේ චිකන් නෙමෙයි ටර්කි කියන කුකුලට වඩා වෙනසක්. ඒ වගේමයි. ඒක හදාගන්න යන්නේ. ඒ අතරේදී මම බලනවා කුයිනෝ එක තැම්බිලාද කියලා. ඉතින් ටර්කි එකට මේ කරි එක හදාගන්න මිරිස් දාලා මේ වගේ මම මුලින්ම තියලා තියෙනවා ටික වෙලාවක්. ඊට පස්සේදී මේ සුදු ලුණු ඉඟුරු ඒවත් තලලා දාගන්නවා. මේ තමයි මගේ කොටන එක වංගෙඩිය. මේක මම මෙහෙන් ගත්තේ. ඉතින් ඒ ටිකත් තලාගෙන අර මස් එකට දානවා. දාලා ටික වෙලාවක් තියනවා. ඒ අතරේදී වතුර ටිකක් නටන්න දීලා තක්කලි ගෙඩි කීපයකුත් ඒකට දාලා චුට්ටක් වෙලා විනාඩි 2ක් 3ක් වගේ තියලා විනාඩි 2ක් විතර තිබ්බ ගමන් අර පොත්ත අයින් කරන්න පුළුවන් මට්ටමට තියලා තියෙනවා. ඊට පස්සේ මම පොත්ත අයින් කරනවා. තක්කලියකටත් මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් එහෙම දාලා බ්ලෙන්ඩ් කරලා රෙඩි කරගන්නවා. ඊට පස්සේ මේ මැටි හට්ටිය ලිපෙන් තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාලා මස් ටික මුලින්ම පොඩ්ඩක් අර ටෙම්පරාදු වෙන්න වගේ දෙනවා. ඉතින් මේ මැටි හට්ටිය මට හරියම වටිනවා. මම ලංකාවෙන් ගෙනාවේ. හරි පරිස්සමෙන් තමයි මම පාවිච්චි කරන්නේත්. මොකද මම හරි ආසයි ඒකේ උයන්න. ඉතින් ඊට පස්සේදී අර තෙල් වලින් පොඩ්ඩක් ටෙම්පරාදු වුණාම මම අර හදාගත්තේ තක්කලි එක ඒකට දාලා තැම්බෙන්න දෙනවා. ඒ අතරෙදිම එළවලු ටික සෝදලා ඒ ටිකේ අර වතුර ගතේ යන්න තියලා තියෙනවා. ඒ අතරේ මම චෙක් කරා. ඉතින් ඔන්න මේ විදිහට තමයි මගේ මස් කඩේක ආවේ. හොඳට සුවඳට තියෙනවා.
ඒ වුණාට තව ටිකක් අර මේ ඉස්ම ගතිය නිකන් තව අඩු වෙන්න දෙන්න ඕනේ. තක්කලි වලින්ම තැම්බෙනකොට මාස් හරිම රසයි. ඕන දැන් මට තියෙන්නේ එළවලු ටික කපලා ගන්න. මම හදන්නේ දැන් කුයිනෝව එක එළවලු බත් හදන්නේ අන්න ඒ වගේ කුයිනෝව එකත් හදලා ගන්න තමයි හදන්නේ. මුලින්ම කැරට් ටික මේ විදිහට මම කපලා ගත්තා. ඊට පස්සේ ගෝවා කපලා ගත්තා. ලීක්ස් ටිකකුත් කපලා ගත්තා මේ විදිහට පාට දෙකෙන් එන්න පාට වුණාම ලස්සනයි නෙළවලු. දැන් මේක පෑන් එකට තෙල් ටිකක් දාලා මේ ටික පොඩ්ඩක් බැදලා ගන්න ඕනේ. හැබැයි වැඩිය බදින්න හොඳ නෑ. එතකොට එළවලු වල තියෙන ගුණය නැති වෙනවනේ. මං ආසයි අර එළවලු ගතියෙටම මේ හැපෙන්න. එතකොට ගුණයි සහ රසයි ලුණු පොඩ්ඩකුත් එකතු කරනවා ඒ ටිකටම මේ වෙලාවෙදිම. ඇහෙනව නේද අපේ චූටියාගේ සද්දේ? එයාත් ඉන්නවා මම උයනවා බලාගෙන අඬන්නේ නැහැ. මම උයන දිහා බලාගෙන එයා සෙල්ලම් කර ඉන්නවා. ඉතින් ඊට පස්සේදී කොයිනෝ ටික දාලා හොඳට මික්ස් කරගත්ත මේ වගේ. ඊට පස්සේ කොයිනෝව එකයි මස්කරියයි නිමෙන්න තිබ්බා. ඒ අතරේදී ඇස්පරගස් ටිකත් හොඳට හොදලා ගත්තා. ඒකත් මම පොඩ්ඩක් බැදලා ගන්න හදන්නේ. ගොඩක් වෙලා බදින්න ඕනේ නැහැ. මේක විනාඩියෙන් දෙකෙන් බැදෙනවා. ඒ වගේම මේක හුමාලෙන් තඹලා ගන්නත් පුළුවන්. එතකොට වැඩි ගුණයි. නමුත් මේ විදිහට තැඹුවම අර වැඩි රසයි. ඉතින් ඊට පස්සේ මේ තෙල් ටික යන්න ඕන නිසා මේ වගේ පේපර් එකකට දාලා පොඩ්ඩක් තියලා තිබ්බා. මොකද මේවා දවස් කීපයක් තියාගන්න හදන නිසා මේ පොඩක් තෙත ගතිය නැති වෙන්න තමයි කැම ටික මම හදාගත්තේ. මගේ ළඟ තිබ්බ මෙන්න මේ වගේ ග්ලාස් බොක්සස් කීපයක් මම කැම ඉතුරු වුණොත් ඒ ටික ෆ්‍රිජ් එකේ දාලා තියන්නේ මේ වගේ. ඉතින් මම ඒකේ මෙන්න මේ විදිහට කැම ටික බෙදා ගන්න යන්නේ. තාමත් පොඩ්ඩක් උණුයි. ඒ වුණාට කමක් නැහැ මම බෙදලා තියනවා. ඉතුරු වෙච්ච කැම ටික තමයි මම මේ එක බොක්ස් එකකට දාලා තියෙන්නේ. කැම ටික බෙදලා තියනවා. ඊට පස්සේ හොඳටම නිවුණට පස්සේදී ෆ්‍රිජ් එකට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මම ඉතුරු වෙච්ච ටික තමයි මේ එකකට දාලා තියෙන්නේ. ඒක මං හිතුවා සලාඩ් එකක් එහෙම හදලා දෙන්න පුළුවන් හැන්දෑවට මේ හස්බන්ඩ් ඉන්න වෙලාවකට. ඉතින් ඕක තමයි මගේ මීල් ප්‍රිප් එක. බලමු මේ සැරේ කොහොමද කියලා මම ආයෙ වීඩියෝ එකක් කරන වෙලාවක කියන්නම්. මේක සාර්ථක වුණොත් මම දිගටම කරගෙන යනවා. මොකද මම විතරයිනේ දවල්ට. ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ. දුවටයි පුතාටයි උදේට දවල්ට කෑම දෙනවා කින්ඩර්ගාටන් එකෙන්. ඒගොල්ලොන්ට හොඳ කෑම වේලක් හම්බ වෙනවා. ඒ නිසා හවසටත් ඒගොල්ලොන්ට එනකොට පොඩි ස්නැක් එකක් වගේ දෙනවා. ඉතින් රෑට විතරයි එයාලට කෑම දෙන්න ඕනේ. ඒ වුණාට ඉතින් හවස ගෙදර 3න් පස්සේ ඇවිල්ලා මොන හරි පොඩි කෑමක් හොයනවා. ඒ වුණාට ඒගොල්ලොන්ට හොඳට ආයි රෑට කෑම වේලක් දුන්නම එයාලට ඇති. ඔන්න දවල්ට කෑම කාලේ ඉවර වෙලා දැන් 2:45 විතර ඇති වෙලාව මම යනවා පොඩි දෙන්නව ගන්න කින්ඩර්ගාටන් එකෙන්. ඒ යන අතරමඟදිම පාර්සල් මැෂින් එක ළඟටත් ආවා. මොකද මම බඩු වගේක් ඕඩර් කරා ඔන්ලයින්. ඒ ටික ගන්න ගමන් තමා ඉන්නේ. ඒ අරගෙන මම ට්‍රෝලර් එකේ යට පොඩ්ඩක් ඉඩ තියෙනවා. ඒකින් මම දාගන්නවා මේ පාර්සල් එක මෙන්න මේ වගේ. දැන් ඉතින් කින්ඩර්ගාටන් එකට යනවා. ඔන්න එයාලා දෙන්නවම ගෲප් දෙකෙන් අරගෙන ආවා. එක්කෙනෙක් ඉන්නේ එක ගෲප් එකේ අනිත් එක්කෙනා පස්වෙනි ගෲප් එකේ. එකම කින්ඩර්ගාටන් එකේ වුණාට ගෲප් දෙකක ඉන්නේ. ඉතින් මෙයා මේ ඇඳුම් මාරු කරනකම් මම බලාගෙන ඉන්නවා. සපත්තු එහෙම මේ දාන් යන සපත්තු දෙක නෙවෙයි ඇතුළේදී වෙන දෙකක් මාරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම මේ ගෙදර යන ගමන් ඉන්නේ. කින්ඩර්ගාටන් එකේ ඊස්ටර් එක වෙනුවෙන් පොලක් තිබ්බා. ඒකෙන් මම මේ කප්ස් කේක් දෙකක් ගත්තා. ඒ වගේම බනි කෙනෙක් ඉන්න පින්තූරයක් තියෙනවා. මේක පාට කරන්න පුළුවන්, පේන්ට් කරන්න. මම ඒකත් ගත්තා. පොඩක් ඉතින් මිල වැඩි. ඒ වුණාට ඒ මුදල් යන්නේ කින්ඩර්ගාටන් එකේ සංවර්ධන අරමුදලට. ඔන්න මේ තියෙන්නේ ඉතාලියන් වොල්නට්. ඉතින් හස්බන්ඩ් ගෙනල්ලා තිබ්බා කිලෝ එකේ පැකට් එකක්. මේ ඔයාලා දැකලා තියෙනවද? මට මේක පෙන්වන්න ඕනේ වොල්නට් වලටත් වැඩිය මේ වොල්නට් අර ගෙඩිය පිටින්. මේ වගේ ලොකු ගෙඩියක් තියෙන්නේ. මේක හයියයි, ගොඩක් හයියයි. අතින් කඩන්න බෑ. මෙන්න මේ විදිහට තමයි මදේ ඇතුලේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දකින මදේ ඇතුලේ තියෙන්නේ. මම කරන්නේ මේ මගේ වංගෙඩිය තියෙනනේ ගල් වංගෙඩිය. අන්න ඒකට දාලා පොඩ්ඩක් වැඩි තලන්නේ නැහැ. එතකොට කුඩු වෙලා යනවනේ. පොඩ්ඩක් මෙහෙම දෙතුන් සැරයක් ගැහුවම ඒක පැලෙනවා. ඊට පස්සේ පැලුනම මේ වගේ හොඳට මදේ කඩලා ගන්න පුළුවන්.
මෙන්න මේ වගේ හොඳට තියෙනවා චූටි චූටියට කැඩිලා යන්නේ නැහැ කුඩු වෙන්නේ නැහැ මේ වගේ වෙනම මේ වෙන් කරලා ගන්න පුළුවන්. ඉතින් මම පොඩි අපේ දුව මාර මාසයි මේකට. ඉතින් පුතා නම් කන්න කැමති නෑ. දුව හරිම කැමති. මං ඉතින් එයාට ගලවල මේ වගේ දෙනවා. බලන්න මේ මදය දිහා මේක නිකන් හදවතේ හැඩයට තියෙන්නේ. ඒ වගේම මේක හරිම ගුණයි. හදවතට හොඳයි. ඒ මොකද දන්නවද අර LDL කොලෙස්ටරෝල් කියලා තියෙන්නේ අන්න ඒක අඩු කරනවා මේක කෑමට ගත්තම. ඉතින් ගොඩාක් ගුණදායී කෑමක් තමයි මේ walnuts. ඔන්න දැන් වෙලාව 5ට විතර ඇති. ඉතින් දැන් රෑ කෑම වේල සූදානම් කරන්න තමයි මම මේ යන්නේ. ඔන්න මේ තියෙන්නේ කොළපාට බෝංචි සීත කරපු ඒවා. ඉතින් ෆ්‍රෙෂ් ඒවා අපිට නැහැ. ඉතින් මම හදන්නේ මේ අල ටිකකුයි ඒ බෝංචි ටිකකුයි ස්ටීම් කරලා ගන්න බබාලට රෑ කෑමට දෙන්න. මොකද ඒගොල්ලොන්ට එළවලු වැඩිය කැවෙන්නේ නැහනේ. ඉතින් මගේ ළඟ මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් තියෙනවා. උණු වතුර ටිකක් උණු කරලා භාජනයකට මම ඒකට මේක දාලා එළවලු ටික දානවා ඒකට. මේකෙදි වතුර දාන්න ඕනේ පොඩ්ඩයි. මොකද දන්නවද මේ හිල් වලින් උඩට නොඑන්න විදිහට තමයි වතුර දාන්න ඕන. ඊට පස්සේදී අලයි කැරටුයි මම මුලින් දැම්ම. මොකද ඒකේ චුට්ටක් ස්ටීම් වෙන්න වෙලාවක් යනවනේ. ඒත් නෑ හැබැයි මේ අල පොඩියට කැපුවම ඉක්මනටම තැම්බෙනවා. ඒ අතරෙදිම බිත්තර 4කුත් ගත්තා. ඒක තැම්බෙන්න තිබ්බා. තම්බල සුද්ධ කරලා ගත්තා. තක්කල් ටිකකුත් කපලා ගත්තා. ඒ අතරෙම බෝංචි ටිකත් මේ විදියට තම්බලා ගත්ත වැඩි වෙලාවක් ගියේ නෑ. මේ බලන්න හැන්දෑවේ 5:00 විතර ඇති. හරි ලස්සනයි අහස. අපේ ගෙදර හැමදාම පොඩි බබාලා අපි ඔක්කොම හැන්දෑවට අහස දිහා බලලා පාට බලනවා. ඒක දැන් පුරුද්දකට ගිහිල්ලා. ඕන ඉතින් මේ තියෙන්නේ පුතාගේ කෑම. මේ තියෙන්නේ දුවගේ කෑම. දුව ආසයි බෝංචි කන්න ගොඩක්. එයාට මේ කොළපාට බෝංචි විතරක් දෙනවා නම් ඒත් කනවා ලුණු පොඩ්ඩක් දාන්න ඕන. ඉතින් පොඩි දරුවන්ට කන්න දෙන්න තියෙන්නේ මේ වගේ දේවල් තමයි එළවලු විදිහට. මෙහි ඉතින් එහෙම තමයි දැන් මම පොඩි කාලේ කාපු දේවල් මේ ළමයින්ට රස බලන්නවත් දෙන්න විදිහක් නැහැ. ඕන්න ඉතින් පොඩි දෙන්නගේ කෑම ටික හැදුවා දෙන්නට දුන්නා. ඒගොල්ලෝ කෑවා. ඊට පස්සේ අපි දෙන්නා මාළුයි පානුයි තමයි කන්න හදන්නේ. මේ මාළු එකේ ලුණු, වේලපු කැන්බරිස් රතු පාට ඒව එහෙම දාලා තියෙනවා. ඉතින් හරි රසයි කන්න පුළුවන් පාන් එක්ක එහෙම. පොඩි අයට මේක කන්න දෙන්නේ නැහැ අපි. නොහොම තමයි අද දවස ගෙවුනේ. මගේ වැඩේ ඉතින් වැඩිපුරම කුස්සියම තමයි. පොඩි අය ඉන්නකොට ඉතින් එහෙම නේද? ඔයාලත් එහෙම ඇති නේද? මේ එහෙනම් ඉතින් මොකද හිතන්නේ අද උයපු එක ගැන දවස් කීපයකට ඔයාලත් එහෙම කරනවද? එහෙනම් ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හමු වෙමු.